අද මේ ට විභක්තිය නැත්නම් එක්ක විභක්තිය මං කව විභක්තියක් කිව්වම බය වෙන්න දෙයක් නෑ ලොකුවට හිතන්න විභක්තියක් කිව්වම දැන් මේ ට එහෙම නැත්නම් එක්ක කියලා කියන්නේ දෙමළෙන් එක්ක කියනවා සිංහලෙන් අපි ට කියනවා අම්මට තාත්තට කුලමට උලමිට ගෙම්බට ගෙම්බිට සර්ට් නෑනට මස්සිනාට හැම එකකටම අපි ට දානවනේ නේද ට වෙනුවට අපි දෙමළින් දාන්නේ ඉක්කු තේරෙනවද අම්මට නම් අම්මාක්කු ෂොප් එකට නම් ෂොප් කියන එක ඉක්කු තමයි ෂොප්කු එතකොට තාත්තට නම් අප්පාක්කු මල්ලිට නම් තම්බික්කු සිත්ති කියන්නේ පුංචිටනේ සිත්ති නම් සිත්තික්කු සර් නම් සර්කු තේරුණාද සිංහලෙන් ට වෙනවනම් දෙමළෙන් කෙලින්ම ඉක්කු මෙන්න මේ අකුරු දෙක දාන්න තමයි තියෙන්නේ හරි එහෙනම් ලස්සන ලියා ගන්න ඉක්කු ට විභක්තිය සිංහල භාෂාවේ ට යන්න සමානයි ඉක්කු. එන සිංහල භාෂාවෙන් ට යන්නට සමානයිලු ඉක්කු. මේ පුද්ගලයෙකුට හෝ ස්ථානයකට යෙදිය හැකියි. එතන මම කියනවා නුවරට යනවා. මම නුවරට යනවා. නුවරට. එතන කණ්ඩි කියලා කියන්නේ නුවරටනේ. කණ්ඩි නම් අපි ලියනවා කණ්ඩික්කු. කණ්ඩි නම් කණ්ඩික්කු. කණ්ඩි නම් කණ්ඩික්කු. නුවරට නුවරට අම්මා නම් අම්මාට නම් අම්මාක්කු අම්මාට මෙක්කු ඌර්කු ගමට எழுத முடிஞ்சா சொல்லுங்க කොළඹ නම් කොළඹට අපි කියන කොළුම්බු කියලා කොළුම්බුක්කු කොළුම්බුක්කු කොළඹට කොළුම්බුක්කු කොළඹට මල්ලිට අපි කියන තම්බි කියලා තම්බික්කු මල්ලිට මේක තේරුම් නැති කවුරු ඉන්නවනම් අහන්න මගෙන් ඈ ලේන අය ඉන්නවද இன்னொன்னு කියන්න இருந்தா சொல்லுங்க නෑනේ කවුරුත් හරි දැන් මම කියනවා මොන පළවෙනි වාක්‍ය අපේ මම බස් එකට යනවා හරි යනවා කියන්නේ පෝරන් කියන්නේ යනවා හරිද ගිහින් එන්නම් කියන්න අපි කියනවා පොයිට්ටු වාරන් ඒකට අපි කියන්නේ ගිහින් එන්නම් පොයිට්ටු වාරන් ගිහින් එන්නම් පොයිට්ටු වාරන් එතකොට යනවා කියන්න අපි කියනවා පෝරන් මේක සුට්ටක් කටපාඩම් කරන්න දැන් පෝරන් යනවා කොහොම හරි පෝරන් කියන එක හොඳට කටපාඩම් කරගන්න අමතක වෙන විදිහට පෝරන් යනවා හොඳට පාඩම් කරගන්න හොඳට දැන් ඔයාලා වෙන වෙලාවට ඔය පාඩම් කරන්නේ නැහැ
පෝරන්න යනවා එවෙලට තියෙන එක එවෙලට පාඩම් කරමු ලොකුවට මුකුත් ඕනේ නැහැ මේක විතරයි අද දවසට මේක විතරයි පාඩම් කරන්න පෝරන්න යනවා හරිද හොඳට පාඩම් කරගන්න 25ක් කරේ කමන්නේ කියන්නේ පෝරන්න යනවා පෝ ඵලයන් පෝරන් යනවා දැන් වාරන් කියන්නේ මොකද්ද වාරන් කියන්නේ එනවා වාරන් කියන්නේ එනවා වාරන් එනවා පෝරන් යනවා වාරන් එනවා හරි මගේ පළවෙනි වාක්‍යය මම බස් එකට යනවා මම නම් අපි දන්නවා නාන් බස් කියන එකට බස් එකට ඔන්න ට ඇවිල්ලා බස් එකට එතන බස් එකට එක කිව්වම වෙනම එක දාන්න ඕනේ බස් එකට එතන බස් කියන එකට ඉක්කු දාන්න විතරයි තියෙන්නේ නාන් බස්කු පෝරන් නාන් බස්කු පෝරන් ඔන්න වාක්‍ය මම ෂොප් එකට යනවා මම කඩේට යනවා මම කඩේට බලන්න වාක්‍යය තියෙන්නේ මම කඩේට යනවා කොහොමද අපි කියන්නේ නාන් කඩේයික්කු නාන් කඩේයික්කු පෝරන් මම කඩේට යනවා නාන් කඩේයික්කු පෝරන් හරිද මම වෙඩින් එකට යනවා මම වෙඩින් එකට යනවා නාන් වෙඩින්කු නාන් වෙඩින්කු පෝරන් නාන් වෙඩින්කු පෝරන් නාන් වෙඩින්කු පෝරන් ඔන්න ඔහොම ලියන්න පුළුවන් නාන් බස්කු පෝරන් නාන් කඩේකු පෝරන් නාන් වෙඩින්කු පෝරන් හරි ඔයාලම සිංහලෙන් වාක්‍ය පහක් මේක උදාහරණ තුන ලියා ගන්න මම ඔයාලට සිංහලෙන් වාක්‍ය පහක් දෙනවා ඔයාලා ඒක දෙමළෙන් ලියන්න ඕනේ තනියෙන් ඔයාලා තනියෙන් වල වාක්‍යයක් හදාගන්න දැන් පුළුවන්ද කියලා මම ගමට යනවා පළවෙනි වාක්‍යයේ මම ගමට යනවා මම ගමට යනවා ගමට අපි කියනවා මොනවද ඌර් ගමට අපි කියන්නේ ඌර් කියලා උදාහරණ වලට දුන්නා ඒක මම ගමට යනවා මම කැන්ටින් එකට යනවා මම කැන්ටින් එකට යනවා පුනා මම වෙලාවට යනවා වෙලාවට මම වෙලාවට යනවා වෙලාවට අපි කියන ටයිම් කියලා ටයිම් දැන් මේකම අපි චුට්ටක් බලාගන්න මේක වෙනම ලියාගන්න මම වෙලාවට එන්නම් කොහොමද අපි කියන්නේ මම වෙලාවට නාන් මොන බලන්න නාන් ටයිම් කියන එක බික්කු දැම්ම ටයිම්කු එනවනම් වාරන් නාන් ටයිම්කු වාරන් මම වෙලාවට එන්නම් නාන් ටයිම්කු වාරන් දැන් මේක නම් සිංහලෙන් අර මම වෙලාවට යනවා කියන එක ගැලපෙන්නේ නැහැ නේ මම වෙලාවට යනවා ඒක ඕනේ නාන් ටයිම්කු වාරන් මම වෙලාවට එනවා එන්නම් මම වෙලාවට එන්නම් මම වෙලාවට එන්නම් මම ගෙදරට එන්නම් මම ගෙදරට යනවා ගෙදරට කියද්දි විතරක් වීටුක්කු කියලා කියන්නේ ගෙදරට වීඩු කියලා කියන්නේ ගෙදර පිළියද්දි වීටුක්කු කියලා කියන්නේ ගෙදරට වීටුක්කු පෝංග ගෙදර යන්න වීටුක්කු වාංග ගෙදරට එන්න වීටුක්කු පෝංග ගෙදර යන්න වීටුක්කු වාංග ගෙදර යන්න මම වැඩට යනවා මම වැඩට යනවා වැඩට අපි කියනවා වේලෙයි කියලා කියනවා වේලෙයි ඔයාලා ඉක්කු දාලා ලියා ගන්න එක වේලෙයි කියලා කියන්නේ වැඩ මම කැම්පස් එකට යනවා මම කැම්පස් එකට යනවා මම කැම්පස් එකට යනවා මම බැංකුවට යනවා
මම බැංකුවට යනවා. බැංකුවට අපි කියනවා වංගි කියලා. වංගි. මම කොළඹ යනවා. මම කොළඹ යනවා. කොළඹට අපි කියනවා කොළුම්බු කියලා කියනවා. කොළුම්බු. සිංහලෙන් මේ ලියන්න නෑ අර ලියන්න ඉන්නේ ඔය ලියා ගන්න දෙමළෙන් මේ ලියන්න තියෙන නිසා ලිව්වේ.